ආයු බොහෝ වේවා යාළුවනේ. ලෙෂන් නොලෙජ් SL නාලිකාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔයාට කවදා හෝ හිතිලා තියෙනවද? අතීතයට ගිහිල්ලා ඉතිහාසය වෙනස් කරන්න. නැත්නම් අනාගතයට ගිහින් ලෝකය මොන වගේද කියලා බලන්න. කාලතරණය කියන්නේ හුදෙක් සිනමා කතාවක් විතරක් නෙවෙයි. අද අපි කතා කරන්නේ කාලතරණය ගැන විද්‍යාව පවසන අමුතුම කරුණු සහ මෙතෙක් හෙළි නොවූ රහස් කීපයක් ගැනයි. අපි යමු අපේ වීඩියෝ එකට. විද්‍යාත්මකව කාලතරණය කළ හැකි බව මුලින්ම පෙන්වා දුන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඔහුට අනුව කාලය සාපේක්ෂ දෙයක්. යම් පුද්ගලයෙක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යවකාශයේ ගමන් කර නැවත පෘථිවියට ආවොත් ඔහුට වඩා පෘථිවියේ සිටි අයට කාලය වේගයෙන් ගත වී තිබෙනවා. ඔහු මෙය ටයිම් ඩිලීෂන් ලෙස හඳුන්වන අතර මෙහිදීම පුද්ගලයා නොදැනුවත්වම අනාගතයට කාලතරණය කර අවසන්. කළුකුහරයක් අසල ගුරුත්වාකර්ෂණය කෙතරම් ප්‍රබලද කියනවනම් එතනදි කාලය ගතවීම ඉතාමත් සෙමින් සිදුවෙන්නේ. කළුකුහරයක් අසල ඔබ පැයක් ගත කළොත් පෘථිවියේ වසර ගණනාවක් ගත වෙලා තියෙන්න පුළුවන්. මෙය අනාගතයට යාමට ඇති තවත් එක් මාර්ගයක් කියන්න පුළුවන්. ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටීවන් හොකින් කාලතරණය පරීක්ෂා කිරීමට 2009දී අපූරු සාධයක් පැවැත්වුවා. විශේෂත්වය වන්නේ ඔහු ඒ සඳහා ආරාධනා පත්‍ර යැව්වේ සාධය අවසන් වූවාට පසුවයි. අනාගතයේ සිට කවුරුන් හෝ කාලතරණය කර පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාස කළා. කවුරුන් හෝ කාලතරණය කර පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාස කළත් එදින කිසිවෙකුත් පැමිණියේ නම් නැහැ. කාලතරණය අනුව අතීතයට ගිහින් යමක් වෙනස් කළොත් මොකක්ද වෙන්නේ? සමහර විද්‍යාඥයන් පවසන්නේ අතීතය වෙනස් කළ විට අප ජීවත් වන ලෝකය වෙනස් නොවන බවයි. ඒ වෙනුවට වෙනත් සමාන්තර ලෝකයක් parallel universe නිර්මාණය වන බවත් අපගේ ක්‍රියාවේ බලපෑම ඇති වන්නේ ඒ අලුත් ලෝකයට බවත් ඔවුන් පවසනවා. පැරඩොක්සස් අතරින් වඩාත්ම පටලැවිලි සහගත සහ මොළය වෙහෙසවන පැරඩොක්ස් එක විදිහට බොහෝ දෙනෙක් සලකන්නේ ග්‍රෑන්ඩ් ෆාදර් පැරඩොක්ස්. සිංහලෙන් කිව්වොත් මුත්තණුවන්ගේ පරස්පරය කියන එකයි. මේ කාලතරණය සම්බන්ධව පවතින ප්‍රධානතම ගැටලුව. සරලව මෙහෙම හිතමු. ඔබ කාලය යන්ත්‍රයකින් අතීතයට ගොස් ඔබේ සීයා තරුණ කාලයේදී ඔහුට දරුවන් ලැබීමටත් පෙර ඔහුව ඝාතනය කරනවා කියලා. පටලැවිල්ල. සීයා මිය ගියහොත් ඔබේ පියා හෝ මව මෙලොවට බිහිවන්නේ නැහැ. ඔවුන් නැත්නම් ඔබ මෙලොවට බිහිවන්නේත් නැහැ. එතකොට ඔබ ඉපදෙන්නේ නැත්නම් අතීතයට ගොස් සීයාව ඝාතනය කරන්න කෙනෙක් නැහැ. එහෙනම් සීයා ජීවත් වෙනවා. ඔබ උපදිනවා. ඔබ නැවත අතීතයට ගොස් සීයාව මරනවා. මේක කිසිම අවසානයක් නැති චක්‍රයක්. මීට අමතරව තවත් ප්‍රසිද්ධ පරස්පර කිහිපයක්ම තිබෙනවා. මේවා ඉතාමත් රසවත් වගේම පටලැවිලි සහගත ඒවා. ඉතිහාසයේ සමහර පින්තූර අපව පුදුමයට පත් කරනවා. බලන්න මේ පින්තූරය දිහා. 1941 වසරේ ගත් මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා බලන්න. ඔහු ඒ කාලයට නොගැලපෙන නූතන ඇඳුම් සහ අවුකන්නාඩි පැනද සිටිනවා. ඒ වගේම 2006දී යුක්‍රේනයේදී හමු වූ සර්ජි පොනෝරමෙන්කෝ නමැති පුද්ගලයා පවසා තිබෙන්නේ තමන් 1950 දශකයේ සිට අහම්බෙන් අනාගතයට පැමිණි අයෙකු බවයි. ඒ වගේම අතීතයේ හිටපු ග්‍රීක, ඊජිප්තු මුතුන් මිත්තන් ඇඳලා තියෙන කැටයම් කරලා තියෙන සමහරක් රූප දිහා බලද්දී ඔවුන් කාලතරණය කළාදැයි අපට සැකයක් උපදිනවා. අපි හිතමු ඔවුන් කාලතරණය කරලා නැහැ කියලා. එතකොට කොහොමද ඔවුන්ට කාලතරණය කරන්නේත් නැතුව මේ වගේ නිර්මාණ කරන්න අදහස් පහළ වුණේ? එතකොට මෙයාලා අනාගතය දැකලා නම් ඒ කියන්නේ අපි නොදන්න ඔවුන් දන්න
කාලතරණයක් ඔවුන්ගේ කාලයේ ඉඳන්ම තිබිලා ඇති නේද? මේ වගේ අතීත මුතුන් මිත්තන්ගේ තවත් ගොඩක් නිර්මාණ තියෙනවා කාලතරණය කරා කියන්න පුළුවන් සාක්ෂි කියන. සමහර විට ඒවා ඔවුන්ගේ මනසේ නිකම් ඇඳුණු රූප වෙන්නත් පුළුවන්. 1912දී ටයිටැනික් නැව ගිලෙන අවස්ථාවේදී අහසේ තිබූ අමුතුම ආලෝක ධාරාවක් තිබූ බව සාක්ෂිකරුවන් පවසා තිබෙනවා. සමහර අය විශ්වාස කරන්නේ ඒ අනාගතයේ සිට මේ ඓතිහාසික සිදුවීම බලන්න ආපු කාලය යාත්‍රිකයන්ගේ යානයක් කියලා. ඒ වගේම මිනිස්සු අතර ජනප්‍රිය වෙච්ච තවත් දෙයක් තමයි මේ රූපරාමු පෙළ. ගොඩක් ඡායාරූප වලින් මිනිස්සු හොයාගෙන තියෙනවා පුටින් කියන්නේ කාල යාත්‍රිකයෙක් කියලා. කවුරුත් දන්න රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් කාල යාත්‍රිකයෙක්ද? තවම තහවුරු කරගෙන නැති මිනිස්සු අතර ජනප්‍රිය කටකතාවක් විදිහට මේක සලකන්න පුළුවන්. මේ තොරතුරු ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණත් තවමත් ඒකට නිශ්චිත තොරතුරක් හොයාගන්න නැහැ. ඇත්තටම ඔයත් හිතන්නේ පුටින් කියන්නේ කාල යාත්‍රිකයෙක්ද? නැත්නම් ඒක බොරු කටකතාවක්ද? නැත්නම් ව්ලැඩ්මිර් පුටින් වගේ තවත් කට්ටිය අතීතයේ ඉඳලා තියෙනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. කාලතරණය කියන්නේ අදටත් විසඳාගත නොහැකි ප්‍රහේලිකාවක්. අනාගතයේ තාක්ෂණයේ දියුණුවීමත් සමග මේ සැබෑවක් වේවිද? මේ ගැන තියෙන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාලා වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.